AI ලෝකයේ දැන් chat කරන මට්ටමෙන් එහාට ගිහින් වැඩ කරන මට්ටමට ඇවිත්. 2026 පෙබරවාරි 15 වෙනිදා OpenAI සමාගම ලොකු වෙනසක් කළා. ඒ තමයි වෛරල් ගිය OpenClaw AI නියෝජිත නිර්මාතෘ පීටර් ස්ටේන්බර්ගර් දැන් නිල වශයෙන් OpenAI කණ්ඩායමට එකතු වන එක. OpenAI කියන්නේ මේක ඔවුන්ගේ පෞද්ගලික AI agents අනාගතය වෙනුවෙන් ගත්ත විශාල පියවරක් කියලා. මොකක්ද මේ OpenClaw? OpenClaw කියන්නේ සාමාන්‍ය chatbot එකක් නෙවෙයි. මේක autonomous agent එකක්. ඒ කියන්නේ ඔයාගේ WhatsApp හෝ Telegram එක හරහා ඔයා වෙනුවෙන් emails යවන්න, ඔයාගේ calendar එක manage කරන්න, ඒ වගේම ගුවන් ටිකට් පත් check-in කරන්න මේකට පුළුවන්. විශේෂම දේ මේක නොමිලේ දෙන open source ව්‍යාපෘතියක් වීම. මේකේ තියෙන වාසි මොනවාද? Expertise boost. පීටර් වැනි දක්ෂයෙක් OpenAI එකට ලැබීමෙන් ඔවුන්ගේ ඉදිරි නිෂ්පාදන වඩාත් ප්‍රායෝගික වෙනවා. Resource power. පීටර්ගේ නිර්මාණශීලී අදහස් වලට OpenAI සතු දැවැන්ත පරිගණක බලය, එහෙමත් නැත්නම් කම්පියුටින් පවර් එක එකතු වුණාම ලැබෙන ප්‍රතිඵලය ඉතා බලවත්. Foundation strategy. OpenClaw ව්‍යාපෘතිය ස්වාධීන පදනමක් යටතට පත් කිරීම නිසා එය දිගටම open source ලෙස පවතිනවා. මේ ශ්‍රේෂ්ත්‍රයේ දියුණුවට ඉතා හොඳයි. අපි දැන් කතා කරමු මෙහි තියෙන අවාසි සහ ගැටලු ගැන. Independence risk. OpenAI වැනි දැවැන්තයෙක් පිටුපස සිටින විට OpenClaw ව්‍යාපෘතියේ ස්වාධීනත්වය සහ open source ස්වභාවය කාලයත් සමග නැති වේද කියන සැකය තියෙනවා. Talent drain. දක්ෂ ස්වාධීන නිර්මාණකරුවන් විශාල සමාගම් වලට එකතු වීමෙන් නව නිර්මාණ බිහිවීමේ වේගය අඩු වෙන්න පුළුවන්. Monopoly. මේ AI තාක්ෂණයේ බලය එක් තැනකට පමණක් කේන්ද්‍රගත වීමක්ද කියන එකත් ලොකු ප්‍රශ්නයක්. කොහොම වුණත් 2026 වසර කියන්නේ AI අපිට උපදෙස් දෙනවා වෙනුවට අපේ වැඩ කරලා දෙන අවුරුද්දක් බව දැන් පැහැදිලි. අපි බලමු OpenAI සහ පීටර්ගේ එකතුවෙන් අපේ එදිනෙදා වැඩ කොයිතරම් පහසු වේද කියලා. ඔයා හිතන්නේ මේක open source තාක්ෂණයට ලැබුණු දිනුමක්ද? නැත්නම් OpenAI ගත්ත තවත් business decision එකක් විතරක්ද? පහලින් කමෙන්ට් කරන්න යන්න.